දුබායි රටේ පවත්වාගෙන යන ලබන දහම් පාසල තුළ මෙවන් පින්කමක් සංවිධානය කරලා ලංකාවේ සිට පැමිණ තම රැකියා කටයුතු කරන ගමන් ආධ්‍යාත්මික සංවර්ධනය සඳහාද ලංකාවේ වගේ නිතර පන්සල් ගිහිල්ලා වදින්න පුදන්න අවස්ථාවක් නැහැ. රුවන්වැලි සෑය අභයගිරිය ජේතවනයේ දළදා මාලිගාව ශ්‍රී මහා බෝධිය අපිට දකින්න නැහැ. ඒ නිසා හිතූ ගමක යන්න බැහැ. ඒ නිසා පිටුතුනි මෙවන් අවස්ථා උදා කරගන්නේ ඒ තියෙන අඩුපාඩු මගහරවා වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් පින ශ්‍රවණය කිරීම තුළින් ජීවිතවලට සැනසීම උරුම කරගන්න. කාර්ය බහුල අවිවේකී ජීවිත ගත කරන ඔබට මානසික සැනසීමක් උරුම කරගන්න තමයි ධර්මයෙන් දැනුවත් වී ධර්මඥානය දියුණු කරගන්න තමයි මෙවන් පින්කම් සංවිධානය කරන්නේ. පින්වතුනි, අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු උපත බුද්ධත්වය හා පරිනිර්වාණය ත්‍රිමංගල්‍ය කාරණා යෙදිච්ච සුවිශේෂී දවස. මුළු ලෝකයටම සැනසීම උදා කරන්න පෙළඹෙච්ච දවස. ඒ නිසා මෙවන් දවසක ඔබට දහම් බිලක් ශ්‍රවණය කරලා තමන්ගේ සැනසීම උදා කරගන්නට තමයි ප්‍රතිපත්තිගරුකව කටයුතු කරන එක තමයි අපි බුදුහාමුදුරුවෝ සමන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් පහන් පූජා, මල් පහන් පූජා, වෙසක් පොඩුවක් වීම හදලා ලස්සනට මහන්සි වෙනවා. ඒ නිසා තම ශක්ති පමණින් එවැනි දෙයකට කටයුතු කරමින් දෛනිකව ගත කරන ජීවිතයෙන් පොඩ්ඩක් අයින් වෙලා මෙතන බුද්ධාලම්බන ප්‍රීතිය හදවත තුළ ජනිත කර ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි බුදු බණ පදයක් මේ වෙලාවේ ශ්‍රවණය කරනවා. මම මාතෘකා හැටියට ගාථා රත්නයක් මතක් සමාජ අහලා ඇති දන්නවා. මොකද සත්තා ධනං සීල ධනං හිරි ඔත්තප්පයං ධනං සුත ධනං ච චාබෝච පඤ්ඤාමේ සත්ත. මේ ගාථා රත්නයෙන් කියවෙන්නේ සප්ත ආර්ය ධන. ආර්ය ධන. ආර්ය කියන වචනේ තේරුම උතුම් කියන. එහෙනම් උතුම් ධන හතක් ගැනයි මේ ගාථා රත්නයෙන් කියන්නේ. මොනවද? ශ්‍රද්ධාව, සීලය, ලැජ්ජාව, බිය, පාපේට බිය වීම, පාපේට ලැජ්ජා වීම, බහුසුත බව, ඒ කියන්නේ බොහෝ ඇසූ පිරුද්දන් ඇති බව, පරිත්‍යාගය, ප්‍රඥා. මෙන්න මේ හතට කියන සප්ත ආර්ය ධන. ආයිපර ශ්‍රද්ධාව, සීලය, ලැජ්ජාව, බිය, බහුසුත බව, පරිත්‍යාගය, ප්‍රඥා. නැවතත් කියමු. ශ්‍රද්ධාව, සීලය, ලැජ්ජාව, බිය, බහුසුත බව, පරිත්‍යාගය,
ප්‍රඥාව. ඊළඟට මේවා ආර්ය ධන කියලා කියන්නේ මේවා අතට අල්ලන්න පුළුවන් එක නෙමෙයි. අපි එදිනෙදා අපට ජීවත් වෙන්න මිල මුදල් ධන දාන්නේ භවභෝග ඕන. ඒවා අතට අල්ලන්න පුළුවන් දෙයක්. හැබැයි මේ ගාථා රත්නයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නු ධනෙ අතට අල්ලන්න බෑ. ඒවා හිතට දැනෙන දේවල්. එහෙනම් හිතේ එකතු වෙන ධන හතක් තමයි සප්ත ආර්ය ධන කියන්නේ. ආර්ය ධන. වෙන කොහේ කොතන හිටියත් අපි කවදා හරි මැරෙනවද? කවදා හරි බලපන්න මැරෙනවයි කියලා කිව්වම නිකන් බය වගේ. නැත්නම් මොකටද බය වෙලා කොහොමත් මැරෙන්නේ? බයද නැද්ද? බය නැති අය දුස්සන් බයක් නැහැ නේ. ඇත්තටම බය නැද්ද? බය නැනේ. දාපේසු අසනීප හැදිලා තියෙනවා. අසනීප කාටද අසනීප නැත්තේ? බුදුහාමුදුරන්ට අසනීප හැදුනට අපි ගැන කවදාවත් අසනීප හැදිලා තියෙනවා. උනාකේ මිරිසාවක දුනා අපි ඔය ඉච්ඡ ගණන් ගන්න මොනවද දෙත්තක් වේදන. මේ හැබැයි ඊට වඩා ටිකක් බරපතල දෙයක් හැදෙනවා කියලා දැනගත්තොත් නැත්නම් හැදුණා. වෛද්‍යවරයෙක් හම්බ වෙන්නේ යනවද නැද්ද? යනවා. ගිහිල්ලා අර චෙක් කරන්න කියලා දෙන ටික චෙක් කරනවා. චෙක් කරගන්න බෙහෙත් ටිකක් ඉක්මනට ගන්නවා ඇතිනේ. ගන්නවද නැද්ද? ඇයි දන්නේ? බය නැති නිසා වෙන්නේ. එහෙනම් බයද නැද්ද? බයයි. අවුදානේ මැරෙන්න බය නැද්ද? අපි කවුරුත් මැරෙන්න බයයි. ඔය අහු ගමන් අපි කිව්වට ඇත්තටම මැරෙන්න මම නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. හැම සත්වෙක්ම දඩුවමටත් බයයි මරණයට. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සංජීවිතං පියං. හැම සත්වෙක්ම දඩුවමට බයයි ජීවත් වෙන්න ආසයි. දෙකම එකතු කරගත්තාම මැරෙන්න බයයි ජීවත් වෙන්න ආසයි. ජීවත් වෙන්න නේ කොච්චර දේවල් කරනවද කියලා කරලා කරන්නේ ව්‍යායාම කරලා නේ මානසික සුවය කොච්චර දේවල් කරනවද ජීවත් වෙන්න. කොච්චර
කවදා හරි මැරෙනවද නැද්ද? මැරෙනවද? කතා කරන්නේ නැහැ. කවද නැහැ. කවද නැහැ. දන්නේ? දන්නේ. මැරෙන දවස් දන්නේ නැනේ. දන්නේ. මැරෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් මාසේ අහවල් සතියේ අහවල් දවසේ අහවල් පැයේදී අහවල් විනාඩියේ මැරෙනවයි කියලා දන්න එක හොඳ නොදන්නේ. දන්න එක හොඳ නොදන්නේ. දන්න එක. නොදන්නේ. දන්නේ කීයක් කවුද? ඒ ලෑස්ති වෙලා නැරෙන්නේ. කෙනෙකුට දන්නේ එක හොඳ නොදන්නේ. නොදන්නේ එක හොඳ දැනගත්තා නම් ඊසරයක් මෙරි උපදෙයිද? දැනගත්තා නම් මේ කවුරුත් හොයන්න වෙන්නේ. ඒ නිසා නොදන්න එකමයි හොඳ. ඒ නිසා තමයි මේ hina වෙලා කතා බහ කර යුතුයකම් ඉෂ්ට කරමින් දානු ආතලා වඩලා පෝෂණය කරලා ඒගොල්ලෝගේ ගුණ වර්ධනය කරලා ඒ අතරේ විනෝදයකුත් ලබලා ලංකාවට ගිහලා යුතුයකම් ටිකක් ඉෂ්ට කරලා ආයි එන්නේ මැරෙන දවස දන්නේ නිසා දැනගත්තා නම් ඔය එකක් කරන්නේ ඕක ගැන වැඩි. ඒ විතර නෙවෙයි. මැරෙන දවස දැනගත්තා නම් අපි අතරේ මෙහෙම සම්බන්ධතා තියෙන්නේ. ඒ ආගෙන් හරි අහනවා අපි. එහෙනම් අපි කවුරුද දන්නවනේ. මැරෙන දවස් දන්නවනේ අපි කවුරුද දන්නවා. ඒකෙනකින් අහනවානේ ඒක මේ ඔය කවුද නැරි. මලවස්මන් වෙයි. අනිත් එක ඔය කවුද නැරි. මම නම් නැරි කවුරුද 10. කියලා කිව්වා. ලබන සතියේ මැරෙන එක්කෙනා අවුරුදු 10කින් මැරෙන එක්කෙනත් එක්ක හොඳින් ඉඳීද? මොකද කරන්නේ? මරාගෙන නැති. ඒ නිසා වෙනතුනේ මැරෙන දවස දන් නැති එකමයි හොඳ. මැරෙන දවස දැනගන්න පුළුවන් වෙනවා රහත් වූ දවසට. ඒක ප්‍රශ්නයක් නෑ. මේ සසර අත්‍යවශ්‍යයි. අපි සසර කරන්නේ. අපි සසරේ මෙරි උපදිනවා. ඒකයි. ඒ නිසා අපි සසර අත්‍යවශ්‍යයි. ඒ නිසා අපිට රහත් වෙනතුරු මැරෙන දවස දැනගන්න බෑ. ස්වභාවික. අපිට හිතලා මැරෙන්න පුළුවන්. හිතලා මැරෙන්න පුළුවන්. පුළුවන් කියන්නේ. හිතලා මැරෙන්න බෑ. ඒ සියදියන් කියලා ගලනවා. ඕච්චු වෙලා තියෙනවා. වහමුණ නේ. පුළුවන් ද විතරනේ. විතර මැරෙන්න බැහැ. අපි හිතුවට හිතන වෙලාවට මැරෙන්න. හිතන වෙලාවට නෑ. අපි හිතන වෙලාවට අපි හිතනවා ගෙදෙන් දෙලවලා ගන්න අනෙක් කෙනෙක් ඕක හිතලා කොච්චර කාලද නේ. හිතන කොටම කියලක අර කමේ වැටෙන්නේ නැහැ. ඒක හිතලා ඒකට සැලසුම් කරලා වුණා ඒක හිතන වෙලාවට මැරෙන්නේ නැහැ. කාමනේ කියන්නේ වහම විභාම මැරෙන්නේ නැහැ. පාවික සමාන ගණන් දුක්ඛලත් ඉඳලා. ඒ නිසා අපි මෙතුණේ අපට ඕන වෙලාවට මැරෙන්න බැහැ. ස්වභාවය. ඒ නිසා ස්වභාවය ඕකයි ඒ වුණාට කවදා හරි නම් මැරෙන්න වෙනවා.
මැරෙන දවසට ගෙනියන්නේ මොනවද? දැන් අපි ආරයම් කරගත්තු දේවල්, ගත්තු ඉඩකඩම්, ගත්තු යාන වාහන, ගත්තු රත්තරන් වල අරගෙන යනවා. කොච්චර කැමති වුණා දාලා යන්න වෙනවා. සමහරු කියලා මැරෙන්නේ මේ මම මැරෙනලාට මගේ රත්තරන් වලට මගේ කරේ කනේ තියෙනවා. මැරෙනලාටදී මැරෙනවාද කවුරුහරි කලවන්න. ඒක නිසා මේ මොනම දෙයක්වත් අරගෙන යන්න බෑ අතට ගන්න භෞතික දේවල්. ඒ සියල්ලම දාලා යනවද නැද්ද? ඒ සියල්ලම කැමතිම කැමතිම දැනගත්තත් නොදැනගත්තත් ඒ සියල්ල දාලා යනවා. එහෙනම් අපි අරගෙන යන්නේ හිතට ගන්න දේවල් විතරයි. අතට ගත්තේ දාලා යනවා. හිතට ගත්තේ ආරම්භ යනවා. හිතට ගත්ත ටික විතරයි ආරම්භ. අනුගාමී මගේ කියලා ඉන්න ශරීරය මට ගෙනියන්න බෑ. සවාල්. ඒක දාලා. එතන මම කළ කුසල කර්ම ටික තමයි හොඳ නරක ටික තමයි යහපත් දේවල් තමයි සදාචාර දුරාචාර ටික තමයි අපි අරගෙන යන්නේ. ඒක අපි මුතුනේ ඕකයි ඇත්ත. එහෙනම් අපි මොන රටේ හිටියත් අපිට ඊළඟ භවයට ගෙනියන්න දේකුත් එකතු කරගන්න ඕන. ඒ නිසා තමයි අදවන් උතුම් දවසක මෙවැනි උදාර කටයුත්තකට උර දුන්නේ. පින්තුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බලන්න මෙන්න මේ වගේ ගුණ ධර්ම හතක්. මොනවද ගුණ ධර්ම හත? සද්ධාතනං, සීලතනං, හිරිතනං, උත්තප්පදනං, සුතදනං, චාගදනං, පඤ්ඤාදනං. පින්තුනි අපිව අනිත් ආගම් වල අය හඳුනන්නේ කොහොමද? අපිව හඳුනන්නේ මොනවද? අපි කියන්නේ බෞද්ධයෝ කියලා. අපි බෞද්ධයෝද? අපි බෞද්ධයෝ. ඇයි අපි බෞද්ධයෝ? බෞද්ධ කියන්නේ ඇයි කියලා? බෞද්ධ කියන්නේ බෞද්ධයන් තමයි. ඇයි අපි බෞද්ධ කියන්නේ? හා? තේරුණා? සරලයි. තා? ඇයි අපි බෞද්ධ? හිතුවේ නෑ මෙච්චර දවසක්. අනේ මොනවා හිතන්නද බෞද්ධ වෙන්නේ කියලා. හිතන්න දෙයක් තියෙනවා යා. බෞද්ධ වුණාද? පින්වතුනි මේක අපි දැනගන්න ඕන විතර නෙවෙයි මේ පොඩි පැටවුන්ට කියලා දෙන්නත් මේක පින්වතුනි බෞද්ධ කියන එකේ අර්ථය බුද්ධිමත් කියන එක. බෞද්ධ කියන්නේ බුද්ධිමත්. බෞද්ධ කියන්නේ අවබෝධයෙන් කටයුතු කරනවා කියන එකයි. එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කිව්වේ ඇයි? බුද්ධිය යන්න පුළුවන් ඉහළම කියන නිසා. අය නවත්යන් කරන්නේ. අවබෝධ කරගන්න ලෝකයේ යමක් ඇත්ද ඒ සියල්ල සොකී ඥාණයෙන්ම අවබෝධ කරගත් නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියනවා. එහෙනම් අපිට කියන්නේ බෞද්ධ කියලා ඒකයි.
අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් කියන එකයි. ආවට ගියක් නෙවෙයි. ඒකයි අපි බලන්නේ. පිළිතුරු අපට උපාසක උපාසිකා කියලා කියනවා. කියනවද? කාටද? කාටද කියන්නේ? සිල් සමාදන් වුණු දවසට අපිට කියන උපාසක උපාසික සිල් සමාදන් වුණු දවස. අනිත් දවසවල නෑ. ඒ දවසවල දිලා නෑ. ඒ දවස් උපාසක උපාසිකා නෙවෙයි. ඔය දවසට නම් ඉතින් උපාසක උපාසිකා අනුර ගන්නත් පුළුවන් මුතු සරු තියෙනනේ. ඒක නිසා ඔන්න ඉදාට තමයි. තවත් කියන මොනවා දවස්. අවතර ඒක. මරුණා කියනවා. දියලෝ කියනවා දෙනවා. ආන්දරනෝ කියන්නේ. දවස් දෙකකටයි තියෙනවා උත්තර. උපාසක උපාසිකාට දවස් දෙකකට. එක පොයේ දවසට සිල් ගන්නවා. අනිත් දවස් තමයි මැරෙන්නේ. මැරුණා මාර වර්ණා දෙන්නේ. ජීවිතයට දැකපු නැති අය ඇවිල්ලා ගුණ වර්ණනා කරනවා. මිනිහා මැරිලම නිසා උද. වැරදිලා පණ ආව. ආගෙන ඉතල පෙට්ටියෙන් නැගිටලා ඇවිල්ලා කාට දාලා යනවා. බොරු කියන්නේ නැහැ. ඒ නිසා අපි නතුනේ උපාසක උපාසිකා වෙන්නේ දවස් දෙකකට. අනිත් දවස් වල නැහැ. වෙනද සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා අත්තිලවතාන යෝගී ජීවිතයක් ගත. නේද? එමනේ අත්තිලවතාන යෝගී ජීවිතයක් ගත කළා අවුරුදු 6ක්. අවසානයේ දුෂ්කර ක්‍රියා කළා අවසාන වෙලාවේ ළඟට වැටෙන කොළයක් ගෙඩියක් වුණා ආහාරයට. පස්සේ ඒකත් අතට. ඊට පස්සේ හුස්ම ගන්න පටන් ගත්ත ඒකත් නතර කළා. කන් වලින් හුස්ම පිට වෙන්න පටන් ගත්ත ඒකත් නතර කළා. නතර කළාම ක්ලාන්තර ඇදලා. ක්ලාන්තර ඇදලා වෙලාවේ මාරයා කියනවා ඔච්චර දුක් විඳින්න ඕනේ මොනවාරි ටිකක් කාලා බීලා ඉන්නකො දැපේ කියලා. බෝධිසත්වෝ කියනවා මේ ඔබට ඕන දේවල් මම කරන්නේ නැහැ. මගේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තමයි බෝධත්වය. එතෙන්ට ගිහිල්ලා මිස මගේ උත්සාහය නම් නැතරින්නේ. ඊට පස්සේ මාරයා පස්සේ කියනවානේ මච්චු මාරය, සංකීර්ණ මාරය, අபிසංස්කාර මාරය, ස්කන්ධ මාරය සහ දේව පුත්ත මාරය. දිව්‍ය ලෝක හයක් තියෙනවා මේ ධාතු මහරජගේ දාවදෙන්සේ යාමේ දුෂ්කේ නිමාතේ පරිණිමිත වසවර්ති. පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න වසවර්ති මාරය. මේ වසවර්ති මාරය කොහොමද දෙන්නේ? මෙන්නතුනි මෙන්න මේ මාරයට කියන උඹට බෑ මගේ කමන වැළක්වන්න මාරය යනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මැද පිළිවෙත ඔස්සේ බවුන් වඩා ලෝතර බුද්ධ රාජ්‍යය වුණා. බුදු වුණා විතරයි ආයි මාරය. ඇවිල්ලා කියනවා විපාද भगवान से मांगा चले पागिया थी हमारी आवश्यकता तावने देने ना तावत लगा कर कर दे हमने देने जी फिर मन पान क्या क्या भगवान तो ये लाल मारे उत्तर आते
මාර්ගය. මම අනාගතේ ගොඩනගනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්පිරිස. මේ සිව්වනක් පිරිස වික්ත විනීත විශාරද පෞසුත ධර්මතර ධර්මානුධර්ම ප්‍රතිපන්න සාමීචි ප්‍රතිපන්න පිරිස. මේ ධර්මය ඉගෙනගෙන මේ ධර්මයේ දේශනා කරමින් මේ ධර්මයේ ඉගෙන හැර දක්වමින් කටයුතු කරන තෙක් මා පිරිනුවන් පාන්නේ නැහැ කියලා උන්වහන්සේ මාර්යාට මේ මං කියු සිද්ධියේ තියෙන දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය. දීඝනිකායේ වැඩි සූත්‍ර 34ක් තියෙනවා. ඒ එකක් තමයි පරිනිබ්බාන සූත්‍රය. ඒක තමයි සඳහන්. එනනම් ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ ඇමතුයි මොන වචන හතරින්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ වචන හතරෙන් තමයි භික්ෂු භික්ෂුණී කියන වචන දෙක ඒකත් අදත් හිතක් පාවිච්චි වෙනවා. වෙනස්ුනේ නෑ. උපාසක උපාසිකා කියන වචන දෙකට මොකද උනේ? පොය දවසටයි මල දවසටයි භාවිත කරන තත්වයටම පත් වුණා. බලන්න සබන්. ලෝකයේ තියෙන ගෞරවනීයම වචන දෙක තමයි උපාසක උපාසිකා. ඒ වුණාට ඒක පාවිච්චි වෙන්නේ ඔය දවසට තමයි වැඩි නැත්නම් මල දවස්. සබන් දෙක වැටුණා මේ වචන මෙච්චර ගෞරවනීය. ඒ තමයි මේකේ වටහා ගත යුතුමයි වැදගත්. උපාසක උපාසිකා කියන්නේ ඇයි අපිට? අන්න දැන් හරිය උත්තරේ. ඉස්සෙල්ලේ දැන් මොකද්ද? තෙරුවන් සරණ කියන නිසා තමයි උපාසක උපාසිකා. පිටත කවදිනද තෙරුවන් සරණ කියන්නේ? මාතර නැතුව ඇති. අවදේන දෙන්න සම්පූර්ණ. මේ ලෝකෙට දිවිෙන්නත් කලින් මව් කුසේ ඉන්න කාලේ අම්මා දෙවියන් සරණ ගියා කියන්නේ දරුවා දෙවියන් සරණ. දැන් දෙවියන් කියන්නේ ඒකට අවබෝධයක් තියෙනවද කුසේ ඉන්න කාලේ? කිසි අවබෝධයක් ඊට පස්සේ මේ ලෝකෙට බිහි වෙලා මේ වගේ චූටි දරුවෝසෙන් ඉන්න කාලේ අපිට මතකයි අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා අපිව ලං කරගන්න හැන්දෑවට තේරුවන් දෙන්නකොට. ඒකෝට අම්මලා තාත්තලා කියන තාත්ත ඇහිලා අපිට පාඩම් කරනවා. එතකොට තේරුවන් සරණ ගියා අවබෝධයෙන් අනවබෝධයෙන්. අනවබෝධයේ අවබෝධය නැහැ. දැන් නම් ඉතින් වැඩි හිටියෝ තත්ත්වයට පත් වෙලානේ. මේ දැන් තේරුවන් සරණ ගිහිල්ලා තියෙන අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද? අවබෝධය. එනම හොඳ අවබෝධයක් ඇත්තේ දැන් තේරුවන් සරණ ගිහිල්ලා තියෙන අවබෝධය. පිටුනේ අවබෝධයෙන් තේරුවන් සරණ ගියා නම් බුදුගුණ කීයද? බුදුගුණ දහම් ගුණ 6යි. සංඝ ගුණ 9යි. ඔක්කොම ගුණ 27යි. පිටුනේ අපි අතරින් කී දෙනෙකුට පුළුවන්ද? ඔය ගුණ 24 ගාතතුන කියන්න නෙවෙයි. ගුණ 24 වෙන් කරලා කියන්න. ගාතතුන කියන්නේ මේ පුතාලා කියනවා.
ඔය ගුණ 24 වෙන් කරලා කියාගන්න අපි අතන කී දෙනෙකුට පුළුවන්. ඔය ගුණ 24 තේරුම් 24 කියාගන්න අපි අතරින් කී දෙනෙකුට පුළුවන්. මන්නන්නේ ඕන ඒක තමන්ගේ අහගන්න ඕන ප්‍රශ්නයක් මට පුළුවන්ද කියනවා. අපි නියම උපාසක උපාසිකා වෙන්නේ අන්නේද? තෙරුවන් ගුණ කියාගන්න වෙන් කරලා ඒ වගේම ඒවට අදාළ තේරුම වෙන් කරලා කියාගන්න පුළුවන් උදාස තමයි මේ විදිහට උපාසක බෞද්ධ උපාසක උපාසිකා වචන දෙකෙන් නම් කියනවා. බෞද්ධ උපාසක දැන් මේ ගාථාරත්නේ කියවෙනවා ශ්‍රද්ධාව කියන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසක උපාසිකාවක් වෙනවා. ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසක උපාසිකා. ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව නැත්නම් මේ වගේ පින්කම් කරයි. එදා ශ්‍රද්ධාව තියෙනවා. මොකක්ද ශ්‍රද්ධාව කියන්නේ? අචල භක්තිය. භක්තිය කියන්නේ මොකක්ද? නොසෙල්වෙන අවබෝධය අපි ඉස්සෙල්ලා කිව්වා නේ. භක්තිය කියන්නේ මොකද මේ කියෝනේ සාර? භක්තිය කියන්නේ පිටුදෙනි භක්තිය කියන්නේ බයට. එහෙනම් මේ තෙරුවන් පිළිගන්නේ බයෙන්ද? බයටද? නෑ. බයට නෙමෙයි. අවබෝධය එනවා නම් කියන්නේ බය නිසා නෙමෙයි තෙරුවන් පිළිගන්නේ. තෙරුවන් පිළිගන්නේ ශ්‍රද්ධාව නිසා. එහෙනම් පිළිගන්නේ බය තියෙන්නේ කාටද? බය තියෙන්නේ දේවවාදී ආරම්භය. බුදුදහම දේවවාදී නෑ. බුදුදහම මානව කේන්ද්‍රය. දෙවියෙක් මුල් කරගත්තු ආගම් වල අන්න භක්තිය තියෙනවා. නේ? දෙවියෙක්. ඒතර තියෙන්නේ බය. දෙවියෝ පිළිගන්නේ බය. දෙවියෝ ගැන මොකද කියන්නේ බයට. ඒ නිසා එතන තියෙන්නේ බය. ආන්න එතන තමයි භක්තිය තියෙන තැන. පල්ලි කෝවිලේ පල්ලි කෝවිලේ තියෙනවා භක්තිය. ඒක තෙරුවන් කෙරෙහි තියෙන භක්තිය නෙවෙයි. තෙරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. එහෙනම් පිළිතුරේ ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි ඇතිවන පැහැදීම. මොකද්ද? තෙරුවන් කෙරෙහි ඇතිවන පැහැදීම. පැහැදීමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් වචන තුනක් එකතු කරමු. ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසක උපාසිකා. ශ්‍රද්ධාවන්ත තෙරුවන් කෙරෙහි පැහැදීම. බෞද්ධ අවබෝධයෙන් උපාසක උපාසිකා තෙරුවන් සරණ ගියා. ඊයමේ තෙරුවන් කෙරෙහි පැහැදී අවබෝධයෙන් තෙරුවන් සරණ යයිද? ඔහු නම් ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසක, ඇය නම් ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසිකා. ඔන්න බින්දුනි ඔබේ වටා. එතකොට
මෙන්න මේ ශ්‍රද්ධාව නැතුව අපට නිවන් දකින්න බෑ. පින්කම් කරන්න බෑ. ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි ඒ ගමන යන්න. ශ්‍රද්ධාව ඕන. බලන්න අපි තුල තියෙන ශ්‍රද්ධාව බෙදෙන කොටස් දෙකකට එක අමූලික ශ්‍රද්ධා එක ආකාරවතී ශ්‍රද්ධා. ඒක අමූලික ශ්‍රද්ධාවේ වැඩක් නැහැ. තියෙන ශ්‍රද්ධාව ප්‍රඥා ගෝචර විචාරපූර්වක ශ්‍රද්ධාව. ඒ පැහැදීමයි අපිට තියෙනවා. ඒ පැහැදීම තියෙන කෙනා වෙනස් වෙන්නේ නැහැ. මගදී කාටවත් වෙනස් කරන්න බැහැ. එතකොට අපිට අවබෝධය තියෙනවා, පැහැදීම තියෙනවා, ඒ වගේම තෙරුවන් සරණ කියලා තියෙනවා. මෙන්න මේ தත්ත්වය අපි තුල තියෙනවා නම් අන්න ඔහු තුල තමයි ගුණධර්ම වැඩෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දෙක සීලය. අපි පංචශීල ගන්න. අටශීල ගන්න. ආදී අෂ්ටමක සීලය ගන්න. දස සීලය ගන්න වගේ සීල තියෙනවා. වෙනද මොකද සීලය කියන්නේ? හරි මොකද්ද? කාය වචන සම්මුදාන සීල කියලා කියන්නේ මොකද්ද? කාය වචනේ කාය වචනය සංවර කර ගැනීම නේ. කාය වචනය සංවර කර ගැනීම සීලය. කාය වචනය සංවර කර ගන්නවා කියන්නේ මොකක්ද? කාය වචනය සංවර කර ගන්නවා නේ. කාය වචනය සංවර කර ගන්නවා. කයින් සිද්ධ කරන වැරදි වලින් හා වචනයෙන් සිද්ධ කරන වැරදි වලින් ඉවත් වෙන එක නේ. ඒක තමයි කය වචන සංවර කරගන්නවා. වෙනද? කයින් කරන වැරදි වලින් ඉවත් වීම හා වචනයෙන් කරන වැරදි වලින් ඉවත් වූවාම අපි සැබෑ සිල්වතෙක්ද? ඒක නේ මම කියව බුද්ධිමත් කියලා අවබෝධයෙන් කටයුතු කරනවා. එනතුනි මතක තියාගන්න අපි පන්සිල් ලකිනා කියලා අපි දරුවෙක්ගෙන් අහුවොත් එහෙම මොකක්ද පුතේ කියලා කියනවද? සතුන් මැරීමෙන් වළකින. දොරකම් කිරීමෙන් වළකින. වැරදි කාමයෙන් වළකින. බොරු කීමෙන් වළකින. මාත්වතු හා මද්ද්‍රව්‍ය වලින් කියලා තමයි අපි උත්තර දෙන්නේ. පිළිතුරේ එහෙම උත්තරයක් දුන්නොත් ඒකේ තියෙන්නේ පන්සිල් පද පහේ භාගයක තියෙනවා. භාගයක තියෙනවා. සම්පූර්ණ දෙයක් නැහැ. බලන්න හරිද කියන්නේ? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදිය. පාණාති පාතා වේරමණී ළඟට එකක්. පාණාති පාතා වේරමණී ළඟට ශික්ෂාවික කොටසක්. වේරමණී කියන්නේ විරමණය හෙවත් වෙන්වීම. එහෙනම් එතන වෙන්නේ. පාණාති පාතා වේරමණී. අපි වෙන්වීම විතරක් නෙවෙයි ඔතෙන්ට විතරයි අපි සිල්පදේ කියලා දෙන්නේ. පණ ඇති සතුන්ගේ ජීවිතය තොර කිරීමෙන් වෙන්නේ. ඒකට වෙන් වුණාම එතනින් නතර වෙනවා. එතනින් එහාට ගිහිල්ලා නැහැ. එහෙනම් සිල්පදෙන් භාගයක තේරුම තමයි
සික්ඛාපදං සමාදියාමි කියන කොටසේ තේරුම ඇවිල්ලා නැහැ. එහෙනම් පිටුතුනි සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ ශික්ෂාව සමාදන් වෙනවා කියලා කියන්නේ ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම ටිකක් අපි තුළ වැඩෙන්න ඕන. අන්න ඒ ගුණධර්ම ටික වැඩුණ නැත්තම් අර සිල්පදෙන් භාගයයි අපි රැකලා තියෙන්නේ. එහෙනම් ප්‍රාණඝාතයට එරෙහිව ඇතිවන ගුණධර්ම ටික තමයි මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරිහිතකාමී බව, අවිහිංසාව. අන්නේ ගුණධර්ම ටික වැඩෙන්න. එතකොට තමයි ශික්ෂාව සම්පූර්ණ. ඒ කියන්නේ හැම සිල් පදයක්ම කොටස් දෙකකට බෙදෙනවා. වාරිත්‍ර සීලය හා චාරිත්‍ර සීලය. අපි අර කලින් තේරුම කිව්වොත් රැකලා තියෙන්නේ වාරිත්‍ර සීලය විතරයි, චාරිත්‍රය නෑ. විරිත තියෙනවා, සිරිත නෑ. ඒක නිසා විරිත් විතරක් නෙවෙයි සිරිතකුත් තියෙනවා. නැත්නම් වාරිත්‍රය විතරක් නෙවෙයි චාරිත්‍රයක් තියෙනවා. දැන් අපි තව සිල්පදයක් අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදිය. අදින්නා දාන වේරමණී ළඟට එක කොටසක්. එතකොට වේරමණී කියන්නේ වැළකීම, සොරකමින් වැළකීම. සොරකමින් වැළකුණු කෙනා තුල වෙනවා. සොරකමින් වැළකුණු කෙනා තුල තියෙන මොකද්ද? වැඩෙන්න ඕන ගුණ ධර්මයේ මොකද්ද? වැඩෙන්න ඕන ගුණ ධර්මයේ සොරකමින් වෙන්වුණු කෙනා තුල වැඩෙන්න ඕන පරිත්‍යාගය. හරියටම පරිත්‍යාගශීලීත්වය වැඩෙන්න ඕන. ඒ නිසා සොරකමින් වෙන්වුණු කෙනා සොරකමින් වෙන් වෙලා විතරක් වැඩන්නේ පරිත්‍යාග කරන්නේ නැත්තම්. ඒකේ තමයි සම්පූර්ණ ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ. ඉෂ්ට වෙන්නේ. දැන් සමහරව ඉන්නවා සත්තු මරන්නේ හොඳයි. සත්තු මරන්නේ නැති. හැබැයි මිනිහෙක් පාවෙට ඉතින් බලන්න. ඉතින් සත්තු මරන්නේ කියලා වැඩක් තියෙනවා. නෑ. කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, ඒකතුමක් නෑ. සමහර වරකම් කරන්නේ හොඳයි. හැබැයි අනුන්ට තෙල් බිලා නූල් පටක් දෙන්නේ නැහැ. වෙරන්නේ. ආනික ශික්ෂාව කියන්නේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි මේ සරල කතා කරන්නේ යට පිළිතුරු මේ ශික්ෂාව යාලි ගැඹුරු. ඕනම ශික්ෂාවක්. බොරු කියන්නේ නැති එක හොඳයි. හැබැයි බොරු කියන්නේ නැතුව ඉන්න කෙනා සත්‍යවාදීව වැඩ කරන්නේ නැත්තම් වැඩ නැහැ. බොරු කියන්නේ නැති කෙනා තුළ සත්‍යවාදී ප්‍රෝගුණ නැගෙනවා. බොරු නොකිය ඉන්න එක විතරක් නෙමෙයි. සත්‍යවාදීව කියනවා. සත්‍යවාදීත්වයේ වෙනුවෙන් තමයි වෙලී සිටින්නේ. ඒ නිසා ඔන්න බලන්න සීලය මොනතරම් වැදගත් දෙයක්ද සීලය. ඊළඟ හිරියොත්ප්පියන් දාන. හිරියොත්ප් කියලා කියන්නේ ලැජ්ජාවයි බයයි. කොහොමද? පාපේ. හුඟක් අය දැන් බය වෙලා තියෙන්නේ, ලැජ්ජ වෙන්නේ නරක දේ කරන්නේ හොඳ දේ කරන්නේ. හොඳ දෙයක් කරන්න කියලා කිව්වොත් පොතේ මේ මල්වට්ටිය අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා දන ගහලා ගන්න. හරියම. පොතේ අම්මඩයි තාත්තයි දන ගහලා වැඳලා ගාතාව කියන. හරියම. අන්න බලන්න. හොඳ දේ කරන්න තමයි අද සමහර හැම කෙනාම සමහර
දරුවන් වැඩි කියන පව කෙනෙකුට. හොඳ දේ කරන්න බය. හොඳ දේ කරන්න ලැජ්ජා. නරක දේ කරන්න ඕන තරම්. නරක දේත් එක්ක අද ගිහිලා තියෙන වීරකම. වීරත්වය කියන්නේ. ඒක වීරයෙක් නරක දේ කරනවා. දැන් දාන්නේ අතරේ වරදක් කළාම දානවා. මේ වරද කළ මහා මුලකරු දෙවි. මේ අපරාධකාරයට දෙන මහා මුලකරු. ලංකාවේ වතුන යන්නේ. ඉතින් අපරාධකාරයා විතරක් පලාගෙන ඉන්න ප්‍රසිද්ධ වෙන හොඳ මොළයේ තියෙන හේත් වෙන තව අපරාධයක් කරනවා. ලංකාවේ මාධ්‍යවල හැටි එහෙම යනවා. ඒ නිසා පින්නතුනි ඔන්න ඔය තැනට අද සමාජයේ තල්ලු වෙමින් ඉඳලා තියෙන එක නිසා. එහෙනම් අපි ලැජ්ජා වෙන්න ඕන, බය වෙන්න ඕන නරක දේ කරා. එහෙම නොවුනොත් අපි තුල අපිට භවයේ ඊළඟ භවයට ගෙනියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සුත කියලා කියන්නේ බහුසුත බව. බහුසුත බව කියන්නේ බොහෝ ඇසූ පිළිවෙතෙන් නැති බව. ඊළඟට බොහෝ ඇසූ පිළිවෙතෙන් කෙනෙක් වෙන්න ඔබ එක එක වෘත්තියට දක්ෂ ඇති. ඒකයි. ඒ වෘත්තියේ නිපුණත්වයක් ඔබට ඇති. ඒ මාර්ග වෙනතුනි ධර්මයේ අහන්න නැතුව බොහෝ ඇසූ පිළිවෙත කෙනෙක් වෙන්න බැහැ. ඒ නිසා අසුතං සුනාති සුතං පරියෝදපෙති. නොඇසූ දේවල් අහන්න, ඇසූ දේවල් වර්ධනය කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි ධර්මයේ ශ්‍රවණය. ධර්මයේ ශ්‍රවණයෙන් තොරව අපට එවැනි තත්ත්වයක් උදා කරගන්න බැහැ. ඒ නිසා දහම් පොත්පත් හැකි වෙලාවක කියවන්න ඕන. ධර්ම දේශනා වලට සවන් දෙන්න ඕන. ගුවන් විදුලිය වේවා රූප වාහිනිය වේවා Tamanට වැටහෙන බණක් යනවා. ඒක පුළුවන් මට්ටමේ Tamanට නිවාඩු තියෙන හැටියට සවන් දෙන්න, හොයන්න, බලන්න පෙළඹෙන්න ඕන. ඒකෙන් තමයි බහුසුත භාවය ඇති වෙන්නේ. බොහෝ ඇසූ පිළිවෙලක් ඇති වෙනවා. චාරෝජ ත්‍යාගවන්තකම්. ත්‍යාගය කරන දේ පරිත්‍යාග කරන දේ පින්නතුනි අතින් කළාට පරිත්‍යාගය වැඩෙන්නේ අතේ ගතේ නෙමෙයි. එහෙම හිතේ. මහා පරිමාණයෙන් පරිත්‍යාග නොකළත් ඔබ ඉන්න ඔබට පරිත්‍යාගයක් කරන්න අපිට පටන් ගන්න පුළුවන්. අපි කන කෑම වේලෙන් කුරුල්ලෙකුට පොට්ටක් වෙන් කරගන්න. සමහරවිට කුරුල්ලෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි වෙන් කළා. ඒ වෙන් කිරීම පරිත්‍යාගයයි. ඒ වෙන් කිරීම දානයයි. අවුරුදු ගානක් මෙහෙම කරගෙන යනකොට මොන බක් කන්දක් අපි වෙන් කළේ? අන්න බලන්නකෝ. පරිත්‍යාගය කියන්නේ ඒ නිසා මේක හිත තුලයි පොහොසත් වෙන්න ඕනේ, හිතයි වැඩෙන්න ඕනේ. අඥා ප්‍රඥාව අපේ ජීවිතේට ඕනතරම් තවත් දෙයක් තමයි ප්‍රඥාව කියන්නේ. නුවණ, බුද්ධිය, අවබෝධය. සුදුසු තැනට සුදුසු දේ කිරීම. මේ ප්‍රඥාව ලබා ගන්නවත් එක්කම ජීවිතේ ප්‍රඥාව. ඒ කියන්නේ අපේ ශරීරේ ගොඩනැගිලා තියෙන කොහොමද පංච උපාදානස්කන්ධ. ඒකවල පංච උපාදානස්කන්ධේ ස්වභාවය මොකක්ද? මේක හැමදාම ලාභාල වයස තියෙන්නේ නැහැ, හැමදාම තරුණ වයස තියෙන්නේ නැහැ, හැමදාම වැඩිහිටි වයස තියෙන්නේ නැහැ. ක්‍රමානුකූලව අපි වයසට යනවා. මේක
වළක්වන්න කාටවත් බැහැ. ඒ නිසා මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය අපට වැටහෙන්න ඕන. ශක්තිපන්න පොඩ්ඩ හරි වැටෙනවා. අන්න එහෙම වැටුණොත් අපි ප්‍රඥාව ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළේ සප්ත ආර්ය ධන අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ තුලින් අපට මැරෙන දවසට මෙලොව ජීවිතය හොඳින් ගත කරලා මැරෙන දවසට අපට ගෙනියන්න දෙයක් ඉතුරු වෙනවා. නැත්නම් අපට හිස් අතින් මේ ගමන යන්න වෙනවා. ඒ නිසා එවැනි තැනකට ඇදෙන්න ඇති අපි උත්සාහ කරන්න ඕන මොන තැනට එන්නද යම ගෙනියන්න ඉතුරු කරගන්න තැනකටපත් වෙන්න. අන්න එවැනි ජීවිතයක් ගොඩනගා ගන්නට ඔබ හැමතෙම ධෛර්යය, ශක්තිය, වාසනාව, අවබෝධය ලැබේවා කියලා. එතකොට ඔබේ ජීවිතය අංග සම්පූර්ණයි. මිලමුදලුත් හරි හම්බ කරලා කාල පිළ සතුටින් ඉන්න අතරේ ආධ්‍යාත්මික සංවර්ධනයේ ඔබ තුළ ඇති වෙනවා. ඒක තමයි ජීවිතයට අවශ්‍ය. අනිවෙනි සංවර්ධනය ගොඩනගා ගන්නට ඔබේ ජීවිතයට තව තවත් අවබෝධයම ලැබේවායි අද දිනේ ප්‍රාර්ථනා කරමි. අපි ධර්ම දේශනාව අවසන් කරමු. අපි දෙවියන්ට කියමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස්මරණය සියලු දිනාට අමා මම නිවන සිද්ධ වේවා. අද දුබායි රටේ දහම් පාසලේ දිනක් පෙරස එකතු වෙලා සංවිධානය උතුම් මේ පොය දිනේ සිද්ධ කළ කැපවීමෙන් සිද්ධ කළ මේ උදාාරත මහා කුසල කර්ම මහා පුණ්‍ය කර්ම ඔබ සියලු දෙනාටම හිත සැප පිණිස පවතිවා. තව තවත් ඔබගේ රැකියා කටයුතු ඔබේ ජීවිතය නිරෝගීව යහපත් ආකාරයෙන් ගත කරන්නට හැකියාව ලැබේවා. මේ පුංචි දුවල පුතාලගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ පවුලේ සාමය, සමගිය, සතුට සහජීවනයේ පවතිවා. ගුණධර්ම ගියකී නොගොස් යහගුණයෙන් පිරි මිනිසත් භාවයක් ගොඩනගා ගන්නට ඔබට දලදා හාමුදුරුවන්ගේ පිහිට තුනුරුවන්ගේ ආශිර්වාදය ජයශ්‍රී මහා බෝසත්ණන්ගේ පිහිට ආශිර්වාදය නොඅතුව සැලසේවා. ඔබ සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවා. අභිවාදන සීලං තත්තාරෝ ධම්මහාන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සෝමනාථ වන්දනා කරමු.